හිතලා බලන්න කැමැතිම තැනක ඉඳලා ලැප්ටොප් එක විතරක් අතේ තියාගෙන සම්පූර්ණ නිදහසේ වැඩ කරලා සල්ලි හොයන්න පුළුවන් ජීවිතයක් ගැන. නිකන් හීනයක් වගේ නේද? හැබැයි 2026 වෙද්දි ශ්‍රී ලංකාවේදී මේක ඇත්තක් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමුද ඒ කොහොමද කියලා? ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 2026 වෙද්දි ලැප්ටොප් එකක් කියන්නේ ඇත්තටම මූල්‍ය නිදහසට යතුරක් වෙයිද? අපි හැමෝම කතා වෙන මේ ලැප්ටොප් ලයිෆ්ස්ටයිල් එක. ඒ හීන ලංකාවේදී ඇත්තක් කරගන්න පුරවන්ද? අන්න ඒකට උත්තර තමයි අපි මේ විග්‍රහයෙන් හොයන්න යන්නේ. මෙන්න බලන්න. මිලියන $3.3ක්. මේක නිකන් ඉලක්කමක් නෙවෙයි. මේ කියන්නේ ලංකාවේ ජනගහණයෙන් භාගයකටත් වඩා පිරිසක් දැනටමත් ඉන්ටර්නෙට් එකේ ඉන්නවා කියන එක. ඒ කියන්නේ අපිට වැඩ කරන්න සල්ලි හොයන්න පුළුවන් ලොකු ඩිජිටල් ක්‍රීඩා පිටියක් දැනටමත් හැදිලා ඉවරයි. 2026 වෙනුවෙන් ඩිජිටල් විප්ලවය දැනටමත් පටන් අරගෙන ඉවරයි. හැබැයි මේක ඉලක්කම් ගැන කතාවක් විතරක් නෙමෙයි. මේක ඊට වඩා ලොකු දෙයක්. මේක සංස්කෘතික මාරුවක්. බලන්නකෝ මිරිස්ස, වැලිගම, කොළඹ වගේ තැන්. දැන් මේවා ලෝකෙ වටේ ඉන්න රිමෝට් වර්කර්ස්ලා. ඒ කියන්නේ ඩිජිටල් නොමැඩ්ලා එන්න ආස කරන තැන් වෙලා. ඉතින් මේකෙන් වෙන්නේ ලංකාව ඇතුළම අලුත්ම ඩිජිටල් යුගයකට පාර කැපෙන එක. හරි එහෙනම් මේ කතාව ඇති. දැන් අපි බලමු මේ අවස්ථාව කොහොමද ප්‍රායෝගිකව අල්ලගන්නේ කියලා. මේක ලේසියෙන් තේරුම් ගන්න අපි මේක පැහැදිලි ආදායම් කුළුණු 4කට කඩමු. හිතන්නකෝ මේක හරියට ශක්තිමත් ගොඩනැගිල්ලක් හදනවා වගේ. මේ කුළුණු 4 තමයි අපේ ඩිජිටල් අනාගතය හදන අත්තිවාරම. හොඳයි. අපි පළවෙනි කුළුණ the creator economy. මේකෙදි වෙන්නේ තමන්ගේම දැනුම ආසම විනෝදාංශය එහෙමත් නැත්නම් තමන්ගේම කතාව බ්ලොග් එකක් හරි YouTube channel එකක් හරි හරහා ආදායමක් බවට පත් කරගන්න එක. මෙතන විශේෂම දේ තමයි බ්‍රෑන්ඩ් එක වෙන්නේ තමන්මයි. හරි. දැන් බලන්න මේකේ තියෙන නියම රහස 2026 දී මේ ක්‍රමෙන් සාර්ථක වෙන්න නම් නිකන් හිතෙන දේවල් ගැන ලියලා හරියන්නේ නැහැ. අපි ටාගට් කරන්න ඕනේ මේ වගේ ඉහළ වටිනාකමක් තියෙන. ඒ කියන්නේ high CPC දේශීය නිෂස්. මෙතන බලන්නකෝ. දැන් මිම් කරෝ එක ක්ලික් එකකට රුපියල් 500ක් 550ක් වගේ ගෙවන්න කැමති. අන්න එතන තමයි ඇත්තම ආදායම හැදෙන්නේ. හරි. යමු අපේ දෙවනි කුළුණට e-commerce. මේක නම් හරිම සරලයි. Tamanටම කියලා කඩයක් නැතුව Shopify, Etsy, Gumroad වගේ platforms හරහා ඕනම දෙයක්, භාණ්ඩයක් හරි digital product එකක් හරි online විකුණන එක. e-commerce ගැන කතා කරද්දී විශේෂයෙන්ම Gumroad කියන platform එක මතක තියාගන්න. මොකද digital products, ඒ කියන්නේ e-books, templates වගේ දේවල් විකුණන්න මේක නියමයි. වැදගත්ම දේ තමයි එයාලා කිසිම අතරමැදියෙක් නැතුව කෙලින්ම අපේ ලංකාවේ බැංක් එකකට සල්ලි එවන්න සපෝට් කරනවා. හැබැයි අනිත් පැත්තෙන් Etsy වගේ platform එකක අලුතින් පටන් ගන්නකොට පොඩි අභියෝග තියෙනවා. ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. අපේ තුන්වෙනි කුළුණ ඩිජිටල් සේවා. මෙතනදි වෙන්නේ Tamanට තියෙන විශේෂ හැකියාවක් සේවාවක් විදියට ලෝකෙටම විකුණන එක. virtual assistants වගේ සරල වැඩක ඉඳලා ඉහළම මට්ටමේ උපදේශන සේවා දක්වා ඕනම දෙයක් මේකට අයිති. මෙන්න මේක තමයි අනාගතය. හොඳට අහගන්න. AI තාක්ෂණය නිසා සාමාන්‍ය ෆ්‍රීලාන්ස් වැඩ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දැන් බලන්න. AI prompt engineer කෙනෙක්ට Upwork එකේ පැයට $50ක්, AI strategy consultant කෙනෙක්ට පැයට $100ක් දක්වා හොයන්න පුළුවන්. මේවා ලංකාවේ ඉඳන් කරන්න පුළුවන්. හිතන්නකෝ මීට අවුරුදු 2-3කට කලින් මේ වගේ jobs තිබ්බෙවත් නැහැ. හරි. අපේ අන්තිම සහ හතරවෙනි කුළුණ ඩිජිටල් වත්කම්. මේක හරියට පොල් ගහක් හිටවනවා වගේ වැඩක්. එකපාරයි මහන්සි වෙන්න ඕන. හැබැයි ඊට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ ආදායමක් ලැබෙනවා. නිකන් නිදාගෙන ඉද්දිත් සල්ලි එනවා වගේ. stock photos, affiliate marketing links කියන්නේ අන්න ඒ වගේ දේවල් වලට හොඳම උදාහරණ. මෙතන ප්‍රධාන ක්‍රම දෙකක් බලමු. affiliate marketing වලදී Amazon වලින් 1% ඉඳන් 10% වගේ කොමිස් එකක් ලැබෙද්දී ClickBank වගේ platform එකකින් 50% ඉඳන් 75ක් දක්වා ලොකු කොමිස් එකක් ගන්න පුළුවන්. හේතුව තමයි ඒවෙන් විකිනෙන්නේ courses වගේ digital products. අනික් පැත්තෙන් stock photography වලදී Shutterstock වලින් සල්ලි ගන්න නම් Payoneer හරි Skrill හරි ගිණුමක් අනිවාර්යයි. ඒ වගේම යාළගේ tax form එකේ පුරවන එකත් අත්‍යවශ්‍යයි. මේක මතක තියාගන්න ඕන දෙයක්. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ හීනේ ගැනනේ. දැන් පොඩ්ඩක් පොළොවේ පය ගහලා යථාර්ථය දිහා බලමු. ගෙවීම් සහ බදු. මේ තමයි ලංකාවේ ෆ්‍රීලාන්සර් කෙනෙක් මුහුණ දෙන ලොකුම ඔළුවේ කැක්කුම හැදෙනම අභියෝග දෙක. ඉතින් අපි මේ ගැන හරියටම දැනගමු. ගෙවීම් ගන්න එක කියන්නේ ඉස්සර ඉඳන්ම ලංකාවේ ෆ්‍රීලාන්සර්ස්ලාට තිබ්බ ලොකුම ඉස්සර දෙයක්. PayPal, Stripe හරියට වැඩ නැහැ. හැබැයි දැන් ඒකට විසඳුම් තියෙනවා. මෙන්න 2020 විසඳුම
ඩෝඩෝ පේමන්ට්ස්, ගම්රෝඩ් වගේ මර්චන්ට් ඔෆ් රෙකෝඩ් නැත්නම් MOR සේවාවන්. සරලවම කිව්වොත් මේ අය අපි වෙනුවෙන් ලෝකේ ඕනම තැනකින් සල්ලි බාරගෙන බදු වගේ දේවල් බලාගෙන අන්තිමට නීත්‍යානුකූලවම අපේ ලංකාවේ බැංක් එකට සල්ලි දානවා. ඒ අතරේ Upwork, Fiverr වගේ තැන්වලින් සල්ලි ගන්න නම් පෙයෝනිය තමයි තාමත් කොන්දනාරටිය. හරි. දැන් කතා කරමු බදු ගැන. මේක නම් ගොඩක් අය හරියට දන්නේ නැටි හැබැයි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන දෙයක්. 2025 ඉඳලා බැංකු හරහා ලංකාවට ගේන විදේශ මුදල් ආදායම් වලට 15% අලුත් ආදායම් බද්දක් තියෙනවා. හැබැයි කලබල වෙන්න එපා. මෙන්න හොඳම ආරංචිය. මේ බද්ද ගෙවන්න ඕන වෙන්නේ අවුරුද්දට ලැබෙන සම්පූර්ණ ආදායමට නෙවෙයි. ඒ ආදායමෙන් රුපියල් ලක්ෂ 8ක්, ඒ කියන්නේ 1,80,000ක් අඩු කරාට පස්සේ ඉතිරි වෙල ගන්නට විතරයි. ඒ කියන්නේ ඇත්තටම ගොඩක් ෆ්‍රීලාන්සර්ස්ලට මේකෙන් ලොකු සහනයක් ලැබෙනවා. එකෙන් බදු ගැන බය වෙන්න දෙයක් නැහැ. නීතියට අනුව වැඩ කරන්න තියෙන්නේ මේ සරල පියවර 3 විතරයි. 1. TIN අංකයක්, ඒ කියන්නේ බදු ගෙවන්නාගේ හඳුනා ගැනීමේ අංකයක් රෙජිස්ටර් කරගන්න. 2. තමන්ගේ හැම ආදායමක්, හැම ව්‍යාපාරික වියදමක් ගැනම හරියට වාර්තා තියාගන්න. 3. හැම අවුරුද්දෙම නොවැම්බර් 30ට කලින් රෙමිස් පෝර්ටල් එක හරහා ඔන්ලයින් බදු වාර්තාව ෆයිල් කරන්න. එච්චරයි. හොඳයි. දැන් අපි මේ කතා කරපු හැම දෙම එකට එකතු කරලා බලමු. 2026 දී ඩිජිටල් ලෝකයේ සාර්ථක වෙන්න අපිට අවශ්‍ය වෙන බ්ලූප්‍රින්ට් එක, ඒ කියන්නේ සම්පූර්ණ සැලැස්ම මොකද කියලා. මෙන්න මේ ප්‍රකාශය තමයි අපේ සම්පූර්ණ සැලැස්මේ හරය වෙන්නේ. මේ වගේ පරිසරයක සාර්ථක වෙන්න තාක්ෂණික දැනුමටත් වඩා උපාය මාර්ගික කඩිසර බවක්, ඒ කියන්නේ ස්ට්‍රැටජික් ඇජිලිටි එකක් අවශ්‍ය වෙනවා. ඉතින් 2026ට අවශ්‍ය ඒ උපාය මාර්ගික මානසිකත්වය තමයි මේ පළවෙනි එක be tax literate. බදු ගැන දැනුවත් වෙන්න. නීතිය හරියට තේරුම් අරගෙන නීත්‍යානුකූලවම තමන්ගේ ලාභය උපරිම කරගන්න. දෙවෙනි එක be AI native. AI එක්ක වැඩ කරන්න පුරුදු වෙන්න. සාමාන්‍ය වැඩ කරන කෙනෙක් වෙනුවට AI වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විශේෂඥයෙක් වෙන්න. තුන්වෙනි එක be community linked. අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න. ඩිජිටල් නොමැඩ් හබ්ස්, ඔන්ලයින් ගෲප්ස් මේවයින් තමයි පොතේ පතේ නැටි හැබැයි ඇත්තටම වටිනා ගම්මේ දෙනුම හොයාගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. 2026ට අවශ්‍ය මෙවලම් ප්‍රවණතා ඒ වගේම අභියෝග ගැනත් දැන් පැහැදිලි. ඉතින් දැන් තියෙන ප්‍රශ්නය තමයි මේ තොරතුරු පාවිච්චි කරලා තමන්ගේම ඩිජිටල් අනාගතය ගොඩනගා ගන්නේ කොහොමද කියන එක. ඒ ගැන හිතන්න. මේ ක්‍රමවලින් වඩාත්ම හිතට වැදුණු ක්‍රමය මොකක්ද? තමන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වැදගත් විග්‍රහ ඉස්සරහටත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.